සුබෝදෑසන ආශිර්වාදමත් දවසක් වේවා සියලුම ආදරණීය සහෝදර සහෝදරයන්ට. ඉහළට ඇස් ඔසවමු. බයිබලයේ අපි දකින අවස්ථාවන් රාශියක අපි දකිනවා ඉහළ බලා ඇස් ඔසවා යාඥා කිරීම ගැන. යෙසාය පොතේදී ස්වාමීන් වහන්සේ දෙස බලා සිටින තමුන්ගේ සවිය අලුත් කරගන්න ඕය. ඒ වගේම ගීතාවලිය තුළ අපි දකින කාරණයක් තමයි ගීතාවලිය 120 සිට 134 වෙනි පරිච්ඡේදය දක්වා ආරෝහණ ගීතිකා මාලාවක්. දාවිද්ගේ ජීවිතය තුළ අපි දකිනවා ඔහු ඉහළ බලා ඇස් ඔසවා යාඥා කරනවා කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැව් ස්වාමීන් වහන්සේගෙන්. යේසුස් වහන්සේගේ ජීවිත දෙස බලන විටත් උන්වහන්සේ බොහෝ අවස්ථාවන් වල මේ පොළොවේදී උන්වහන්සේ ඒ අන්ධයාට පෙනීම දෙන අවස්ථාවේ ඒ වගේම ලාසරුස් මලවුන්ගෙන් නැගිටිනකොට 5000කට කන්න දෙන අවස්ථාවේ පවා උන්වහන්සේ ඉහළ බලා ඇස් ඔසවා යාඥා කොට ආශිර්වාද කළ බව. ඉතින් අපේ ජීවිතය තුළ අපි ඉහළ බැලීම අපි පුරුදු වෙන්න යනවා නම් ස්වාමීන් වහන්සේ දෙස බලමින් මේ ගමන යන්න යනවා නම් ස්වාමීන් වහන්සේගෙන් කරුණාව අපි බලාපොරොත්තු වෙන්න යනවා නම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේගේ කරුණාව මඟ පෙන්වීම අපේ ජීවිතවල අපිට ලබන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා සුබ දවසක් ජේසුස් පිහිටයි.